කාශ්‍යප ආයුබෝවන් අප මේ ඇවිත් සිටින්නේ ප්‍රවීණයයි කියවන එක නවක නළුවෙක් වන ප්‍රභා සඳකැලුම් රංගපෑ අලුත් රංගපා එලි දැක්වීම නියමිත මේ චිත්‍රපටියේ ඔහු අඳුරා දීමට කැමැත්තෙන් මේ අප මේ ඔහුගේ නිවසට පැමිණ සිටිනවා. මේ තමයි ඔහුගේ නිවස. ඊටමත් අප දැන් ඔහු සම්බන්ධ කරගන්න පුළුවන්. ඔහුත් එක්ක අපි කතා කරමු නේද? ආයුබෝවන්. ඔබ ප්‍රභාස් සඳකැලුම් නොහොත් නවක චිත්‍රපට නළු අප හඳුන්වා දුනොත් අලුත්ම ලංකාවේ චිත්‍රපටයක් අප හඳුන්වා දීමද මේ චිත්‍රපටය තමයි කාශ්‍යපය නම් චිත්‍රපටය. එම චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන නළු ඔබ මේ ප්‍රධාන නළුවෙක් හැටියට අපිට කියන්න පුළුවන් මේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර. මේ චිත්‍රපටය මේ ජනවාරි මාසයේ එළි දක්වන්න සූදානම් කරලා තියෙනවා. මට මේ ගොඩක් අය බොන්සර් කරලා තියෙනවා මේකට. ඒ වගේම මගේ මේ චිත්‍රපටයේ අසූරිම කාර්යයක් තමයි මම මේකේ ඉන්නේ යුද්ධ සෙබලෙක් හැටියටයි රඟපාන්නේ. අනික මේ චිත්‍රපටය කියන තරම් ලේසි නෑ. ගොඩක් අය කියන චිත්‍රපටය හරි ලේසි කරන්න. ඒ වුණාට ඒකේ මට දෙබස් වුණත් මම අලුතෙන් එන නළුවෙක් නිසා මට දෙබස් වුණත් හරි අමාරුයි. කියන්න තියෙන්නේ මෙමය දැන් අපි අලුතෙන් මේ චිත්‍රපටය කරනවා. කරලා ජනවාරි මාසෙ වෙනකොට ඔයාලට එළි දක්වනවා. මගේ ආරාධනාවක් තියෙනවා සෑම කෙනෙක්ටම මේ ඇවිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න. වැඩිහිටි තරුණ මහලු කාටත් මේ චිත්‍රපටිය ගැලපෙනවා. මේ කාශ්‍යප කියන්නේ ඉස්සර තිබ්බ කාශ්‍යප රජතුමාගේ වෘතාන්තයෙන් අරලාගත් කොටසක්. ඒ වගේම මේ ඒ වෘතාන්තයෙන් තියෙන කොටසක්. ඒ වගේම මේ විදිහට අපි කරගෙන යනවා. මගේ ආරාධනාව ඔයාලට ඇවිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. ඔයගෙන් මේ අධ්‍යක්ෂකතුමා අද පැමිණලා තිබෙන්නේ නැහැ. ඔය නිෂ්පාදකතුමාත් පැමිණලා නැහැ. ඉතින් මම මේ කතා කරනවා. යථා කාලේදී අපේ නිෂ්පාදක අධ්‍යක්ෂක යතුම සංගීත අධ්‍යක්ෂක කියන සෑම පැමිණෙනවා. ඒ වගේම මේ කාශ්‍යප එකේ ගීතයක් පවා යනවා. ඒක අන්තිමට ඒකේ වෙන්නේ හරි ප්‍රසිද්ධ චිත්‍රපටයක්. මේ ඒකට මට දැනගන්න ඕනේ දැන් ඇවිල්ලා ලංකාවේ අපි හිතුවොත් ලංකාවේ ඇවිල්ලා රජවරුන් රදල කතා අරගෙන අදහස් කරන දැන් අබා කියලා චිත්‍රපටයක් අපි මුලින්ම ඇලි දැක්වුවා ජැක්ෂන්තෝනි අධ්‍යක්ෂකවරයා. එතකොට ඔහු ඇලි දැක්වුවට පස්සේ කාශ්‍යපයයි හඳුනන මෙම චිත්‍රපටය ඔබ විසින් මෙම රංගන දායකත්වය ලබා දෙන කෙනේ ඔබට අමා ආඩම්බරයක් ඇති. එහෙමනේ. එතකොට ඔබට කියන්න පුළුවන්ද එවැනි අදහස? ඒ ගැන අදහසක්. ඒ කියන්නේ මෙවැනි යුද කතාවක් ගැන අද සමාජයේදී බලපුවම ගොඩක් අයට මේ වගේ චරිතයක් කරනවා කියන එකත් හරි අමාරුයි. මොකද අද ගොඩක් අයට තියෙන්නේ නිකන් හරිම ලේසි චරිත. දැන් පුංචි නිකන් අපි උදාහරණයක් ගත්තොත් ඔය කෙම්ක නිකන් චරිතයක් වුත් අපි ආදර චරිතයක් වුත් ඒක හරිම ලේසි. දැන් මේකේ තියෙන්නේ යුද සෙබලගේ ජීවිතන්ත කතාව. ඒ වගේම මේක හරි ප්‍රසිද්ධ චිත්‍රපටයක්. මේ තව ලොකු දිනකින් මේ චිත්‍රපටිය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මට මේකට හරියට උදව් කරනවා ස්වර්ණ වාහිනී ආයතනයේ සෝමයි දිසිංහ මහත්මිය මට උදව් කරනවා. ඒ වගේම තමයි ඒ.පී. දිසිංහ මහත්මයා මට උදව් කරනවා. ඉතින් මම මේ කට්ටියට ස්තුති දක්වනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටිය නරඹන්න මම ඔයාලට ඉල්ලා සිටිනවා. ඔයාලටත් මම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය මූරත් උල්ලා අපි ජනවාරි මාසේ කරනවා. ඇවිල්ලා මා වෙනුවෙන් වචන ස්වරූපයක් කතා කරලා මා වෙනුවෙන් කැමිනෙනවා නම් මම කැමතියි.